ඉතින් කොහොමද යාළුවනේ ඉතින් මට ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ වීඩියෝ එක ගෙන් දැන් ගොඩක් දවසකින් මම ඉස්සරහට නම් එක දිගට වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට අසනීප වෙලා හිටපු හින්දා මට වොයිස් කරගන්න බැරුව තිබ්බා මේ හෙම්බිසාද. ඒ හින්දා මට මම වීඩියෝ දැම්මේ නෑ. ඉතින් අද මම මේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ G6 කියන මෙන්න මේ ස්මාර්ට් ලෑම්ප් එක ගැන අන්බොක්සින් වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපි මේක අන්බොක්සින් වීඩියෝ එකට දැන් යමු. ඉතින් යාළුවනේ අද අපි මේ අන්බොක්ස් කරගන්න යන්නේ G63 කියන මෙන්න මේ ස්මාර්ට් ලෑම්ප් එක. අපි ඉස්සෙල්ලා ඉතින් මේක අන්බොක්ස් කරගන්න කලින් මේකේ බොක්ස් එක වටේ තියෙන ඒවා ගැන කතා කරගෙන ඉමු. ඉස්සෙල්ලාම අපි මේ ආකාරයට මම බොක්ස් එක අතට ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහින්ම මේ අපේ ඩිවයිස් එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙත් බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේක අපිට ඒ කියන්නේ ක්ලොක් එකක් තියෙනවා. මේ වගේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒක වොච් එක ඒ කියන්නේ අපේ වෙලාව බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේක අපිට RGB තමයි මේක යූස් කරලා දෙන්නේ. ඒ හින්දා අපිට මේක එක එක ඩිසයින්ස් වලට මාරු කරගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට Bluetooth ෆන්ක්ෂන් එක හරහා අපේ ෆෝන් එකේ තියෙන මියුසික් එකක් මේකෙන් අහන්න පුළුවන් Bluetooth ස්පීකර් එකක් වගේ. ඒ වගේම අපිට මේකට SD කාඩ් එකක් දාලා සින්දු අහන්න පුළුවන්. ඉතින් ඉස්සරහා බොක්ස් එකේ ඔය ටික තමයි සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ බොක්ස් එකේ අනිත් පැත්ත දැන් හරව ගන්නවා. ඉතින් මේක ඔයාලට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම තියෙනවා මෙතන උඩින්ම අපිට ස්මාර්ට් ලයිට් කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ අපිට 3 watt එකේ මේකේ ස්පීකර් එකක් තියන එන්න එක 3 watt ස්පීකර් එකක් ඇතුළත් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම බැටරි එක 3.7 මිලියම්පියර් හවර්ස් 300යි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක අපිට යූසර් ටයිම් එක සඳහන් කරලා තියෙන්නේ පැය 2ක් 3ක් අතර ප්‍රමාණයක් තමයි අපිට මේක යූස් කරන්න පුළුවන් ටයිම් මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේක අපිට චාර්ජ් කරන්න කියන්නේ මේකට අපිට charging input එක විදිහට 5 volt 2 ampere power එකක් වෙනකන් දෙන්න පුළුවන්. ඒ වගේම මේක අපිට wireless charging 5 watt සහ 10 watt මේකට support කරනවා wireless charging වලින්. ඉතින් ඔයාලට මේක මේ පැත්තෙන් බලාගත්තත් අපිට මේ අපේ device එකේ photo එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට පුළුවන් features ටික සඳහන් කරලා තියෙනවා. wireless charging පුළුවන්. අපිට music අහන්න, alarm තියන්න, ඒ වගේම මේක අපිට colors වෙනස් කරලා change කරලා මේක light එකක් ඒක lamp එකේ colors වෙනස් කරන්න පුළුවන් වගේ ඒවා සඳහන් කරලා තියෙනවා. මම ගොඩක් මේක ගැන විස්තර කරන්නේ නැහැ මේ box එකේ තියෙනවා. මොකද අපි වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා මම මේක සරලවම ඔයාලට කියන් යන්නම්. ඉතින් අපිට මේක මේ පැත්ත බලාගත්තත් බලා ගන්න පුළුවන් මේක G63 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්මාර්ට් ලයිට් සවුන්ඩ් මැෂින් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්ව ඉන්ස්ට්‍රක්ෂන් ටික අපිට මේක බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් මේක අපි අන්බොක්ස් කරගමු. ඉස්සරහම ඔයාලා බලා ගන්න පුළුවන් අන්බොක්ස් කරව ගමන් මම මෙන්න මේ ආකාරයට ඩිවයිස් එක එළියට ගන්නවා. ඩිවයිස් එක එළියට ගත්තට පස්සේ නම් බොක්ස් එක ඇතුලේ ආයෙ මුකුත් නැහැ. ඒ හින්දා මම දැන් බොක්ස් එක පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඩිවයිස් එකත් එක්ක මෙන්න මේ විදිහේ Type C charging cable එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපිට US මේකේ user manual එක හම්බෙලා තියෙනවා. ඉතින් මම මේ දෙකත් දැන් පැත්තකින් තියාගන්නම්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ඩිවයිස් එක උඩ තියෙන පොලිතින් එකත් අයින් කරගන්නවා. මෙන්න මේක තමයි අපේ ඩිවයිස් එක. මේක තමයි මේක හදලා තියෙන G අකුර හැඩයට තමයි ඒක හදා තියෙන්නේ. ඉතින් අපි මේකේ ඉස්සරහින් ඔයාලා මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි මෙන්න මේ දැන් ඩිවයිස් එක ගැන කතා කරමු. ඉස්සෙල්ලාම අපි ඩිවයිස් එක ගැන කතා කරද්දී ඔයාලා බලා ගන්න පුළුවන් අපිට පොඩි ඩිස්ප්ලේ එකක් මේකේ තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. ඒ වගේ අපේ ඩිස්ප්ලේ එකට එහා පැත්තෙන් අපිට බන්ස් 4ක් බලා ගන්න පුළුවන්. මේක අපිට එහා මෙහා ඒ කියන්නේ අපි මේක සින්දුව ප්ලේ කරලා තියන්න කියලා හිතන්නකො. එතකොට මේක අපි සින්දුව ඊළඟ සින්දුවට මාරු කරන්න ඕන බටන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ආපහු ඒක ස්ටොප් බටන් එක සහ ආපහු සින්දුව ආපස්සට යන බටන් එක සහ මූඩ් බටන් එක බලා ගන්න පුළුවන්. එහෙම මේක අපිට මෙන්න මෙතින් මේක wireless charge එක wireless charging එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක යට තමයි මේක ස්පීකර් එක තියෙන්නේ. අපි මේ ඩිවයිස් එකේ පිටිපස්සට ගියත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට TX කාඩ් එක තියෙනවා. ඒ කියන්නේ SD කාඩ් එක ගන්න පුළුවන් ෂොට් එක තියෙනවා. ඒ වගේම AUX ඉන් එක බලා ගන්න පුළුවන් සහ DC ඉන් විදිහට Type C port එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ built-in design එක ගත්තොත් මේක තයිකල් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. එයාලා ඒ වගේම මේක wireless charging රබර් වලින් තමයි යාලන හදලා තියෙන්නේ.
ඉතින් guys අපි දැන් device එක on කරගෙන බලමු. මෙන්න මේ device එක on කරගන්න තියෙන මෙන්න මෙතන තියෙන මෙන්න මේ button එකෙන් මම ඉන්න focus කරන්නම්. හරි මෙන්න මේ button එකෙන් දැන් මම device එක on කරගන්නවා. ඔයාලා බලා ගන්න පුළුවන් device එක on වුණා. ඒකෝරම් Bluetooth mode කියලා වැටුණා. ඒ වගේම ඉතින් අපිට වෙලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට මෙන්න මේ mode M කියන button එකෙන් මේක අපිට light එකේ තියෙන colors change කරගන්න පුළුවන්. ඔයාලට කැමති design එකකට කැමති color එක change කරගන්න පුළුවන්. ඉතින් guys මේක අපේ mood button එක long press කරන් ඉඳලා මේක අපේ time එක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක time එක වැරදුනහම අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒක long press කරන් ඉඳලා මේ ආකාරයට අපිට ඉලක්කම blink වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට අපිට අර මේ up and down button දෙක use කරලා අපිට මේකේ time එක adjust කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් මම මේකේ Bluetooth on වෙලා තියෙනවා. මම මේ වෙලාවට Bluetooth connect කරලා music එකක් දාන්නේ නැහැ. මොකද මගේ copyright වල තියෙන හින්දා. ඉතින් ඔයාලට මේක සාමාන්‍ය phone එකේ Bluetooth on කරලා Bluetooth search කරාට පස්සේ මෙන්න මේකේ G63 කියලා එනවා. අන්න ඒක connect වුණාම මේකේ ප්‍රිය වෙනවා. ඉතින් ඒක කනෙක්ට් වෙද්දිම ෆෝන් එකට කනෙක්ට් වෙද්දි මේකේ ගොඩක් කරාට වෙලාවත් ඔටෝම හැදෙනවා. ඒ හින්දා ඒක ආයෙ වෙනම හදන්න ඕනේ නෑ. ඒ වගේම මෙතන අපිට මේක කරන්ට් එක ප්ලග් කරලා තමයි මේක වයර්ලස් charging වැඩ කරන්නේ. මේ කරන්ට් එක ප්ලග් කරලා තියෙද්දි ඉතින් අපිට ෆෝන් එකක් තියලා ඔයාලගේ iPhone එකක් හරි Google ෆෝන් එකක් හරි නැත්නම් වයර්ලස් charging support කරන වෙන ඕනම ෆෝන් එකක් මෙතෙන් ඔයාලට charge කරගන්න පුළුවන්. මේක උඩින් තියලා මේ type C port එකට කරන්ට් එක දීලා තියෙද්දි තමයි මේක වැඩ කරන්නේ. නැත්නම් මේක බැටරියෙන් නම් වැඩ කරන්නේ නැහැ. මේක power bank එකක් විදිහට පාවිච්චි කරන්නත් බෑ. අඩුම ගානේ මේක පැය 3කට වැඩිය මේක කොහොමත් තියෙන්නේ නැහැ. මේ light එක දාලවත් මේක අනිවාර්යෙන් කරන්ට් එකට plug කරලාම තියෙන්න ඕනේ. නැත්නම් මේක ඇත්තටම මේ පැය 3ක් 4ක්වත් තියෙන්නේ නැහැ. ඔටෝ off වෙලා යනවා. මොකද මේකට ඇවිත් තියෙන පොඩි බැටරි එකක් නිසා. ඉතින් ඒක ඔයාලා ඔළුවේ තියාගෙන මේක ගන්න. ඒ කියන්නේ මේක රීචාර්ජබල් කරලා පාවිච්චි කරන එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් අපිට පොඩි charging dock එකකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. මේක පොඩි බැටරි එකක් එවනවා. මොකද අපි කරන්ට් එක ගියාපුවාමත් මේක on එකේ තියෙන්න ඕන හින්දා පැය 2-3ක් on එකේ තියෙන්න ඕන හින්දා මේකට අපි බැටරි එකක් එවනවා. හැබැයි මං හිතනවා එයාලා කම්පැනි එකෙන්ම මේක ටිකක් ලොකු බැටරි එකක් දුන්නා නම් අපි රීචාර්ජබල් කරලා පාවිච්චි කරන්න ඒක තවත් හොඳයි කියලා. ඒ වුණත් මේ device එකේ න වැරද්දක් නෑ. ගෙවන ගන්නට ඉතින් අපිට ගොඩක් features ලැබෙනවා. ඒ වගේම මේකේ alarm එක දාන්න පුළුවන්. alarm එක ඇත්තටම කියනවා මාට සද්දයි මේකේ තියෙන alarm එක. ඉතින් ඒ alarm එක තියන්න පුළුවන්. ඒ වගේම මේක අපි Bluetooth speaker එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. HD card එකක් ගහන්න පුළුවන්. ඉතින් මේක wireless charging උත් support කරන හින්දා මේක ඇත්තටම ගෙවන ගන්නට පාඩු නෑ. ඒත් අරක තමයි පොඩි issue එකකට වෙන්නේ. මේකේ battery එක ඇත්තටම ගොඩක් අඩුයි time එක. ඒක තමයි පොඩි issue එකකට තියෙන්නේ. ඉතින් ඒක ඒ අවුල නැත්තම් මේ device එක 100%ක් හොඳයි. ඒකත් අපිට අවුලක් නැහැ. ඉතින් මේක අපි charge එකකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් desk එකකින් එහෙම තියානම් ඉතින් අපි charge එකකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හැබැයි මම දැක්කේ යාලා ඒවල තිබ්බ cable එකත් ගොඩක් පොඩි cable එකක්. ඉතින් යාලා ඒවල තිබ්බ cable එකත් වෙන පොඩි cable එකක්. ඉතින් අපිට ඉතින් මේක කේබල් එකක් නම් මේ ගහලා පාවිච්චි කරන්න පුළුවන්. කේබල් එකත් අපි අවුලක් නැහැ කියමුකෝ. එහෙම ගත්තොත් මේ device එක ගොඩක් හොඳයි. ඒ වගේම මේක ලස්සනයි. ඉතින් මේක ලස්සන සහ ඔයාලගේ වැඩ කරගන්න දෙම ගොඩක් හොඳයි. මේක sound quality එකක් සාමාන්‍යයෙන් average මට්ටමක තියා කියන්නේ bass quality එකක් නැහැ. bass එක නම් ඇත්තෙම නැති තරම් ඒ වුණාට හොඳ average මට්ටමක sound quality එකක් මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේක ගන්න ඕන links පල්ලා description එකෙන් දාන්නම්. මම මේක නම් ගෙන්නුවේ Daras Express හරහා. ඉතින් මම ඒකේ ඕන links ටික පල්ලා description එකෙන් දාන්නම්. ඉතින් ඔයාලට මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් මේක comment එකක් දාලා ප්‍රශ්න අහන්න. ඒ වගේම අපිට මේ වීඩියෝ එක තවත් යාළුවෙට වැදගත් වෙයි කියලා හිතා අනිවාර්යෙන් මේ වීඩියෝ එක එයාට බලන්න share කරන්න. අද වීඩියෝ එක කොහමද? අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඔය අපේ channel එකට අලුතෙන්ම join වෙච්ච කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් මේ පසන්දෝටෙක් YouTube channel එකයි.